සූර්යයා හැරුණු විට ගෝලීය පරිසරයට තාපය සපයන ප්‍රධාන ප්‍රභවය පෘථිවියම වේ. දැනට විද්‍යාවේ පිළිගැනෙන්නේ පෘථිවියට ශක්තිය සපයන එකම ප්‍රභවය සූර්යා බවයි. මෙය පෘථිවියට ශක්තිය සපයන ප්‍රධාන ප්‍රභවය සූර්යයා බව ලෙස වෙනස් විය යුතුය. මක්නිසාදයත් පෘථිවිය තමා විසින්ම තමාගේ ගෝලීය පරිසරයට ප්‍රධාන වශයෙන් තාප ශක්තිය ලබා දේ. පෘථිවියට තාපය ලබා දෙන එකම ප්‍රභවය සූර්යා ලෙස පිළිගැනීම හේතුවෙන් ගෝලීය පරිසරය සම්බන්ධ විද්‍යාවේ බරපතල දෝෂ ප්‍රමාණයක් ඇති වී තිබේ. දැන් අපි පෘථුවිය එහිම ශක්ති ප්‍රභවයක් වන්නේ කෙසේදැයි බලමු. පෘථුවියේ බිහිවීම පැහැදිලි කිරීම මගින් මෙය අවබෝධ කර ගැනීමට පහසු වුවද එයට මෙය අවස්ථාව නොවේ. මවිසින් රචිත විශ්වයේ ආශ්චර්ය යන පොතෙහි මේ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කර ඇත. ඒ පැහැදිලි කිරීම වල යම් යම් සංශෝධන කළ යුතු වුවද එය කියවීමට හැකිනම් මාගේ සංකල්පය යම් ප්‍රමාණයක් අවබෝධ කර ගැනීමට පහසු වනු ඇත. පෘථුවිය මධ්‍යයේ නිරතුරුවම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදුවේ. එසේ වන්නේ පෘථුවියේ මධ්‍යයේ ඉතාමත් කුඩා කළු කුහරයක් තිබීම හෝ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදුවන ගෝලයක් පෘථුවිය මධ්‍යයේ තිබීම හේතුවෙනි. ගිනි කඳු පිපිරීමෙන් පැහැදිලි වන්නේ පෘථුවියේ මධ්‍යයේ ඉතා කුඩා කළු කුහරයක් තිබීමට ඇති ඉඩකඩ වැඩි බවයි. පෘථුවිය මධ්‍යයේ සිදුවන මෙම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හේතුවෙන් නිකුත් වන තාපක පෘථුවියේ බාහිර පෘෂ්ඨය කරා වේගය ක්‍රමයෙන් අඩු වෙමින් නිරතුරුවම ගලා එයි. ඒ කියන්නේ පෘථුවියේ ඝන පෘෂ්ඨයන් හරහා ඝන ද්‍රව්‍ය හරහා පෘථුවිය මධ්‍යයේ ඉහළ ප්‍රවේගයක් සහිතව නිකුත් වන තාපක ගමන් කරන විට ඒ වාගේ වේගය ක්‍රමයෙන් අඩාල වී පෘථුවිය මතු පිට පෘෂ්ඨය කරා ගමන් කරන බවයි. එමගින් ගෝලීය පරිසරයට පහළ සාමාන්‍ය චලිත ප්‍රවේගයක් සහිත අතිවිශාල තාපක ප්‍රමාණයක් ලබා දේ. ගෝලීය පරිසරයේ ඇති වෙනස්කම් වලට මෙම තාපක බලපෑමක් කරන බව ඔබට පැහැදිලි වනු ඇත. පෘථුවිය මධ්‍යයේ ඇතිවන ඉහළ ප්‍රවේගයක් සහිත අධික තාපක ප්‍රමාණය පෘථුවිය මතු පිටට ඒමේදී පහළ ප්‍රවේගයක් ලබා ගැනීමට හේතු වන්නේ ඝන ද්‍රව්‍ය හරහා ඉතා විශාල දුර ප්‍රමාණයක් ගමන් කිරීමයි. මෙය ගෝලීය පරිසරයට ඉතාමත් යහපත් තත්වයකි. නමුත් මෙම තාපක ගෝලීය උණුසුම ඉහළ දැමීමට දායක නොවේ. මක්නිසාදයත් එම තාපකවල සාමාන්‍ය ප්‍රවේගය නියත අගයක පැවතීමයි. මෙම තාපකවල සාමාන්‍ය ප්‍රවේගය පහළ දැමීමට පෘථුවිය මත ඇති ජල ගෝලය අතිවිශාල බලපෑමක් කරනු ඇත. මක්නිසාදයත් ජලයේ ඝනත්වය සාපේක්ෂව ඉහළ මට්ටමක ද්‍රවයක් හැටියට පැවතීමේදී තිබීමයි. පෘථුවිය මධ්‍යයේ සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ක්‍රමයෙන් අඩු වී යන අතර
ගෝලීය උණුසුම පහළ දැමීමට එය දායක වන බව සිහි තබාගත යුතුය. එසේ පහළ යන ගෝලීය උණුසුමට වඩා වැඩි ප්‍රමාණයකින් මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම වැඩි වන බව සිහි තබාගත යුතුය. එසේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වැඩිවන ගෝලීය උණුසුම පෘථුවිය මැද්දේ සිදුවන ක්‍රියාකාරකම් නිසා ඉහළ යන ගෝලීය උණුසුමට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතින බව ඉන් අදහස් වන්නේ. ඊළඟ වීඩියෝවෙන් ද්‍රව ප්‍රදේශවල සහ ඉහළ කඳු මුදුන්වල අධික සීතල ඇතිවන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් නවතින අතර ඔබ සැමට යහපතක්ම වේවායි පතමි.